hello guys ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. අද මම මේ වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ PC එකේ කොහොමද හරියටම Intel visualization on කරගන්නේ කියලා. ඉතින් ඒ ගැන YouTube එකේ ගොඩක් වීඩියෝ තියෙනවා. හැබැයි එකක්වත් ඒකේ හරියට නැහැ. ඒ කියන්නේ වීඩියෝ තියෙනවා ඒගොල්ලන්ගේ ගොඩක් තියෙන්නේ brand new machine එකෙන්. ඒ brand new ගන්න machine වල තියෙනවා කෙලින්ම BIOS වලින් ඒක ටක් ගාලා ගියපු ගමන් advanced setting වල තියෙනවා මේ visualization on කරන්න. හැබැයි දැන් second hand ඒ කියන්නේ second gen third gen 6th gen වගේ එන machine වල ඒක පොඩ්ඩක් අමාරුයි. කියන්නේ ඒ second hand ගන්න අපි කොරියන් brand එකක් වගේ නේ කියන්නේ. වෙන රටවල පාවිච්චි කරපුවානේ. එතකොට ඔය LG, TG, TCL ඊට පස්සේ මොන හරි කොරියන් brand ඒ වගේ හොයන්න අමාරුයි ටිකක් තියෙන තැන. ආන් ඒ වගේ අයට තමයි මම මේ වීඩියෝ එක ගෙනල්ලා කරන් තියෙන ටාස්ක් බාර් එකට ගිහිල්ලා right click කරන්න. මේ ටාස්ක් මැනේජර් යන්න ඊට පස්සේ මෙතන මේ performance කියලා තියෙන අන්න එකට යන්න. ඊට පස්සේ මම පොඩ්ඩක් මේක ලොක් කරලා පෙන්නන්න. හරි ඊට පස්සේ මේ task manager වල performance වල මෙතන තියෙන්නේ. මෙතන දැන් මේ disable කියලා තියෙනවා. මම mouse point එකේ තියෙන්නේ. visualization disabled. හරි දැන් මම අද කියන්නම් කොහොමද මේක enable කරගන්නේ කියලා. එහෙනම් වැඩි කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. දැන් machine on කරගත්තා. on කරගද්දී motherboard logo එකෙද්දිම delete key එක ඔබන්න. ඊට පස්සේ අපි BIOS වලට load වෙනවා. ඊට පස්සේ දැන් මේ BIOS වල වැඩ කරන්න තියෙන්නේ අපිට arrow key වලින්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ arrow key වලින් මෙතන මේ advanced settings කියලා තියෙන්නේ. අන්න ඒකට යන්න. advanced settings වලට ගිහිල්ලා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන යන්න ඕනේ මේ CPU configuration කියලා තියෙන්නේ. මේ තියෙන්නේ CPU configuration. අන්න ඒක ක්ලික් කරන්න. enter කරන්න. ඊට පස්සේ මෙහෙම පාතරෙද්දී ඔයගොල්ලන්ට පේනවා Intel visualization කියලා. අන්න ඒක ක්ලික් කරලා දැන් මගේ මේ කලින් මම enable කරා බලන්න වැඩද බලන්න. දැන් මේ enable කියන එක දාලා enter කරන්න. ඊට පස්සේ මෙතන වෙන්නනවා කොහොමද මේකේ function වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ save and exit දීලා තියෙන්නේ මේකේ F4 වලට. දැන් F4 බුවාම F4 ඊට පස්සේ මෙහෙම එකක් එනවා. දැන් yes කියන එක දැන් වැඩිලා තියෙන මේක no කරන්න පුළුවන් arrow key වලින් yes කියන එක දාලා enter කරන්න. ඊට පස්සේ restart වෙලා ඊට පස්සේ Intel visualization on වෙනවා. මම ඔයගලන්ට කම්පියුටර් ස්ක්‍රීන් එකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද මේක on වෙලා තියෙන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද මේක on වෙලා තියෙන්නේ කියලා. ආයෙත් අර විදිහටම task bar එකේ right click කරලා task manager ගිහිල්ලා එතන performance කියලා තියෙන්නේ. අන්න ඒකින් මම මේක පොඩ්ඩක් ලොක් කරලා බලන්න. හරි. ඒකේ performance tab එකේ ඔයගලන්ට පේනවා දැන් මෙතන මේ enable කියලා තියෙන්නේ මේ. මම mouse pointer එකෙන් මම zoom in එක දාන්න. හරි. මෙතන මේ තියෙන්නේ mouse pointer අන්න එතන දැන් එතන enable කරලා තියෙන්නේ. ඉතින් දැන් මේක වැදගත් වෙන්නේ කාටද බැලුවොත් දැන් Android game එහෙම play කරනවා නම් ඒ කියන්නේ emulator use කරන BlueStack MSI LD Play Game Loop ඔය වගේ ඒවට අනිවාර්යෙන් Intel visualization on කරන්න කියලා message එකක් එනවා. දැන් මෙහෙම on කරලත් ඔයාලගේ බැරි වෙලාවත් on වුනේ නැත්තම් ඒ කියන්නේ emulator on වුනේ නැත්තම් අනිවාර්යෙන් මට comment එකක් දාන්න. ඒකටත් පොඩි වැඩක් තියෙනවා කරන්න BIOS වලින් නෙමෙයි settings වලින් පොඩි වැඩක් තියෙනවා. ඒක කරන්න Windows feature setting වලින්. අන්න ඒක කරන හැටි ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාලා තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් හම්බෙමු තවත් අලුත්